මේ බෞද්ධයන්ට කුසල් රැස් කරගන්න, පින් දහම් කරන්න තියෙන හොඳම කාලය තමයි මේ වස් කාලය කියලා කියන්නේ. ඉතින් මේ වස් කාලය තුල ඒ වගේ කාලයක් අපිට ලැබිලා තියෙනකොට ඒකෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අකුසල් රැස් වෙන විදිහට මේ කටින පින්කම් කරන්න එපා. ඒ වගේම මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ගොඩාක් මේ කටින පින්කම් කරනකොට උපාසකම්මලාගේ ඒක ප්‍රාර්ථනාවක් තියෙනවා කොහොම හරි කමන්නේ කටින පින්කමට අටපිරිකරක් පූජා කරගන්න ඕනේ කියලා නේ. පාසකම්ම ගිය පොයට දුන්නද? ගිය කටිනේට පූජා කරාද? මේ පාර පූජා කරනවද? මේ පාර පූජා කරනවා. දැන් මම මේක විශේෂයෙන්ම කියන්න හිතුවේ මට මේ පහුගිය දවස්වල වෙච්ච අකරතැබ්බයක් හින්දා මේ අටපිරිකර කියන එක දැන් මහා ව්‍යාපාරයක් වෙලා තියෙන්නේ. ඉතින් අපි පින්කම් කරනකොට අටපිරිකර ගිහිල්ලා ගන්නවා. ඉතින් අපිට මේවා මේ හාරවුස්සලා බලන්න බෑ. කවුරු හරි අටපිරිකරක් ගත්තම මං හිතන්නේ කිසිම කෙනෙක් අටපිරිකරක් අරගෙන ඒ අටපිරිකර ගලවලා බලලා පූජා කරන්නේ නැහැ. ඒක අරගෙන එහෙම්ම ගිහිල්ලා පූජා කරනවා. මේක තන්නේ කරන්නේ ප්‍රෝඩාවක් කරන්නේ. ඒ නිසා මගෙත් එක්ක තරහ වුණත් කරන්න දෙයක් නැහැ. කියන්න තියෙන දේ කියන්න වෙනවා. මේ අටපිරිකර කරන ගොඩාක් උදවිය තනිකරම ප්‍රෝඩාවක් කරන්නේ මන් දන්නේ කොහෙට යන්න පාර කපා ගන්නවද කියලා මිනිස්සු මුලා කරනවා. අර අහිංසක මිනිස්සු ගිහිල්ලා අටපිරිකර ගන්න යනවා. මං හිතන්නේ දැන් අටපිරිකර ගන්න ගියපුවාම රුපියල් 3500 4000 ඉඳන් අටපිරිකර තියෙනවා. උපාසකම්ම රුපියල් 3500ට අටපිරිකර ගන්න බෑ. අටපිරිකර කියලා සංකේතයක් වගේ තමයි ඒක දෙන්නේ. ඉතින් ඒක එහෙම දෙන එක මහා පවක්. මහා අපරාධයක්. සමහර උපාසකම්මලා රුපියල් 50 100 10 20 එකතු කරලා අවුරුද්දක් එකතු කරලා සමහරු තේ දලු කඩලා කුරුඳු තලලා මේවා කරලා හරිද එකතු කරලා ගිහිල්ලා අර අටපිරිකර කඩේකින් අටපිරිකරක් ගන්නවා. දැන් මේ හැමෝම එහෙම කරන්නේ නැතුව ඇති. හොඳට කරන කට්ටියත් ඇති. ඒගොල්ලෝ මගෙත් එක තරහ වෙන එකක් නැහැ. තමන්ගේ හදවත දන්නවනේ තමන් කරන්නේ ඇත්තද බොරුද කියලා. ඉතින් මේක මම හිතුවා අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කියලා. මොකද කටින පින්කම් කාලෙට අටපිරිකර ව්‍යාපාරේ මහ ලොකුවටම යනවා. අටපිරිකර දැන් අටපිරිකර පූජා කරන එකත් අපිට තියෙනවානේ මේ ඔය උපාසකම්මලාට අටපිරිකර දෙන්න ඕනේනේ ගොඩක්. අටපිරිකර 10 20 පූජා කරන්න ඕනේ. අටපිරිකර පූජා කරන එක අටපිරිකර එකපාර පූජා කරන්න බැරි නම් පිරිකර එක එක පූජා කරත් ගැටලුවක් නැහැ. එහෙමත් සඳහන් කරලා තියෙනවා. Tamanට අටපිරිකරක් එකපාර පූජා කරන්න සල්ලි නැත්තම් අටපිරිකර පූජා කරනවා කියලා හිතලා මේ පොයට අඳනයක් පූජා කරනවා ඊළඟ පොයට දෙපට සිවුරක් පූජා කරනවා ඊළඟ පොයට මේ දලිපිහියක් පූජා කරනවා ඊට පස්සේ පාත්‍රය වෙනම පූජා කරනවා මෙහෙම අටපිරිකරක් පූජා කරගන්න පුළුවන් අටපිරිකර පූජා කරන ආනිසංසය ඔබට ලැබෙනවා. හැබැයි අර ඉන්න ප්‍රෝඩාකාරයන්ට අහුවෙලා අටපිරිකර කියලා අර ස්වාමින් වහන්සේ කෙනෙකුට පාවිච්චි කරන්නවත් බැරි දේවල් ගිහිල්ලා පූජා කරන්න එපා. මහා ගණන් කියලා අටපිරිකර දෙනවා. රුපියල් 20000ට 40000ට පවා ගන්න පුළුවන් අටපිරිකර තියෙනවා. සමහර ඒවා අඳින්නත් බෑ. සිවුරු දිගපළල නැහැ. එක්කෝ පාත්‍රේ වළඳන්න බෑ. තින්ත ගාලා තියෙන්නේ. ඒකේ තින්තසර. ඉතින් මේ වගේ තියෙනවා. ඉතින් ඒ නිසා අපි පින්කමක් කරනකොට අටපිරිකරක් විතරක් නෙවෙයි පූජා කරනකොට ගිහිල්ලා අටපිරිකඩ කඩේ තියෙන ලාභ මේක හොයලි වරලා පූජා කරන්න හදනවා. එතකොට ඕක තමයි හම්බෙන්නේ. නේ? හැබැයි ඒවටත් ලැහැත්තිලා ඉන්න මුදලාලිලා මොකද්ද කරන්නේ? අර මිනිස්සුන්ව මුලා කරලා අර තියෙන අටපිරිකර දෙනවා. ඉතින් ඒ නිසා අටපිරිකර පූජා කරනකොට දෙයියන්ගේ නාමයට ඕක ලෙහලා බලන්න මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. සමහර ඒවට පත්තර තියලා ඔතලා තියෙනවා බර හැදෙන්න. සමහර ඒවට ගල් දාලා තියෙනවා බර එන්න. හරි සිවුරු කට්ටලයක් තිබ්බොත් මහා බරයි ඒක. සිවුරු කට්ටලේ. තනිපට සිවුරයි දෙපට සිවුරයි අඳනේ යාර කීයක් ඕනද මහන්න? සිවුරක් මහන්න යාර 8ක් 10ක් ඕනේ. එතකොට සිවුරු 3ක් මහන්න යාර 25ක් 30ක් තියෙන්න ඕන ඕක ඇතුලේ. යාරයක් රුපියල් 300 ගානේ ගත්තත් යාරයක් 300 ගානේ ගත්තත් යාර 10ට කීයද? 3000යි. යාර 15යි කියමුකෝ අපි.
තව 1500ක් දැම්ම 4500යි. දැන් ඔය අටපිරිකර රුපියල් 3500යි. දැන් ඕක ඇතුලේ මොනවද තියෙන්නේ? පාත්‍රයකුත් තියෙනවා. සිවුරු තුනකුත් තියෙනවලු. අඳනෙත් තියෙනවා. දැලි පිහියක් තියෙනවා. බඳපටියක් තියෙනවා. දැන් හිතෙන්නේ නැද්ද 3500ට මේක දෙන්න බෑ කියලා? හරියට සිවුරක් මැහුවොත් යන වියදම දන්නවා සිවුරු මහපු කට්ටිය. රෙදි ගෙනල්ලා. ඉතින් ඔය අටපිරිකර කාර්යයට අහු වෙන්න එපා. නේ? මේක අපිටම තමයි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි බෞද්ධයෝ හැට අටපිරිකර ගන්නේ බෞද්ධයෝනේ. එහෙම නැතුව මේ මුස්ලිම් මිනිස්සු අටපිරිකර ගන්න නැහැනේ. අපිනේ අටපිරිකර ගන්නෙ. ඉතින් අපි මේක ගැන දැනගෙන ඒ අටපිරිකර නොගෙන හිටියොත් ඒව හදන්නේ නැහැනේ ආයේ. අපිම ගිහිල්ලා ලාභයට අරගෙන ලාභයට නිවන් දකින්න හදනවා 3500ට. එතකොට ඉතින් අර මුදලායලා හද දෙනවා ඒක. ඒක තමයි කරන්නේ. ඉතින් මහා බොරුකාරයෝ අටපිරිකර කඩවල වල ඉන්නේ. ඉතින් මට වෙච්ච සිද්ධියක් නිසා මම මේ කියන්නේ බොහොම කනගාටුවෙන්. ඉතින් මේක අපි කරා ලොකු මුදලක් දීලා ගත්ත සිවුරු. සමහරලාට අපට හිතනවා ගාණ වැඩි වුණාම අටපිරිකර හොඳයි කියලා. නෑ ඒක දෙන්නෙත් ඒ බොරු එක. ගණන් වැඩි කරලා. ඒ හින්දා අටපිරිකර Tamanට සකස් කරන්න ඕන නම් සිවුර වෙනම ගන්න, අඳන වෙනම ගන්න. Taman දන්නවනේ එතකොට. Taman දාන්නේ මොනවද කියලා. පාවිච්චි කරන්න පුළුවන් පාත්‍රයක් ගන්න. අරගෙන මේ ටික එකට තියලා ඕක දැන් සමහරලාට දැන් අපි වෙනම ගත්තම අපිට හිතනවා මේක අපිට ඔතා ගන්න බෑනේ කියලා. අටපිරිකර ආයේ මෙහෙම පිරිකරේ තියලා පාත්‍රයේ මුණින් නමලා අටපිරිකරේ හැඩේ මේකේ කියලා එහෙම එකක් නැහැ. අටපිරිකර මොකක් හරි බෑග් එකකට දාලා පූජා කරත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. අටපිරිකරේ ආනිසංස ලැබෙනවා. ඉතින් ඒ නිසා පිරිකර ටික වෙන වෙනම අරගෙන Tamanට ඕන නම් Tamanගේ ළඟ තියාගෙන අටක් හැදුනම පූජා කරන්න. එකපාර ගන්න සල්ලි නැත්තම්. එහෙම නැතුව ඔය රුපියල් 2000 3000ට අටපිරිකර අරගෙන මේ කටින කාලේ පූජා කරන්න යන්න එපා. ඒක මහා අපරාධයක්. ඒකල්ලා ස්වාමීන් වහන්සේලාට බණිනවා අටපිරිකර බිස්නස් කරනවා පන්සලේ කියලා. නේ? ඉතින් ඒක බිස්නස් තියා ඉතින් ඒක පන්සලේ තියා මොනවා මල් හිටවන්නේ පාත්‍රේ? ඇයි පාවිච්චි කරන්නත් බැරි නා? ඒ සිවුර අඳින්නත් බැරි නා? මොකද්ද කරන්නේ ඒකට? ඉතින් ඒක එතකොට වරද කාගේද? වරද අපේමයි. වරද අපේමයි. බොරුවට අටපිරිකර පූජා කරන්න ඕනේ කියලා ගෙදර පින්කමක් තිබ්බම ස්වාමීන් වහන්සේලා 19ක් වඩිනකොට 10 දෙනාටම අටපිරිකර දෙන්න ඕනේ. ඇයි? අල්ලපු ගෙදර කර අටපිරිකර 5ක් දුන්නා අපි 10ක් දෙනවා. ආයෙත් මොකක්ද දෙන්නේ? මාන්නය. අටපිරිකර 10ක් ඕනේ නැහැ. එක අටපිරිකර පූජා කරන අර 10ම යන සල්ලි අරගෙන. හරි එකක් අරගෙන. ඒකයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා මම ඒක මතක් කරේ මේ අටපිරිකර මුදලාල්ලා කරන ප්‍රෝඩාව. ඒක මෙහෙ විතරක් නෙවෙයි කොහෙත් එකයි. සමහරලාට මේ පූජා භූමි පෙනිපෙනී කරන්නේ. පූජා භූමි වල ඉඳගෙන කරන්නේ. අපි හිතනවා නෑ ගමේ අටපිරිකර කඩේ හොඳ නෑ. ජයශ්‍රී බෝධිය ගාවට ගිහිල්ලා ගත්තම එතන කඩේ බොරු කරන්නේ නැතුව ඇති. ඇයි? ඒ මිනිස්සුන්ට බය ගිහිල්ලා තියෙන බය දුරු වෙලා. ඇයි? ඉතින් අර ජයශ්‍රී බෝධිය ගාවම ඉන්නකොට බය දුරු වෙලා තියෙන අවුලක් නෑ. අපි පූජා භූමියනේ කරන්නේ. ඒ නිසා මේකේ කර්මය අඩුයි ටිකක්. විපාක දෙනකොට කියලා හිතාගෙන ඉන්නේ. හැබැයි ඕවට විපාක ලැබෙනවා. ඇයි අර මිනිස්සු මුලා කරලා අහිංසක මිනිස්සු තමන් කීයක් හරි හොයාගෙන ගිහිල්ලා ගන්න සල්ලි. ඒ නිසා මං හිතන්නේ 100ට එකක්වත් හරියට කරනවා කියලා. දැන් ඔය එක එක දේවල් নানা ප්‍රකාර දේවල් පූජාවල් කරනවා. ඔය සිවුරු මහන්න ගියපුවාම මට මේ එක මහත්තයෙක් කතා කරලා ඊයේ කිව්වා සුගත චීවරයක් මැහුවලු 95000යිලු. ඔය මිනිස්සු මුලා කරන වැඩ කමක් නැහැ. සුගත චීවර මහලා පූජා කරාට ප්‍රශ්නයක් නැහැ. රුපියල් 95000 ලක්ෂයක් මේ ඔය එකක් හරිද? මේවා ඊට වැඩිය ගණන් වලට විකුණනවා. මහා බොරු ගොඩක් කියලා මිනිස්සුන්ගේ අර ඔලු හදලා මිනිස්සුන්ට මහා බොරු මවාපාල ඉවර වෙලා අර පූජාවල් ටික කරනවා. ඔය ගොඩාක් සිවුරු කාර්යෝ ඕක තමයි කරන්නේ. සිවුරු මහාන අය. ඉතින් ඕවට අහු වෙන්න එපා. ඇයි දැන් මම මේක මේ වස් ආරාධනා කරන දවසේම කියන්නේ? මේ තමයි අහු වෙන කාලේ. වැඩිපුරම පූජාවල් ටික කරන්නේ මේ කාලේ. ඇයි? හැම පන්සලකම ස්වාමීන් වහන්සේ බලන්නේ කටින පින්කමට ස්වාමීන් වහන්සේලා
50 නමක් 100ක් නමක් වඩම්මලා ලොකුවට පින්කම කරන්න. ඉතින් එතකොට සිවුරු 100ක් ඕනේ. අටපිරිකර 100ක් ඕනේ. පාස්තරා 100ක් ඕනේ. ඉතින් මුදලාල්ලාට අවුරුදු. අපිට අවුරුදු අප්‍රේල් අටපිරිකර කාරයන්ට අවුරුදු සැප්තැම්බර් දිහාට කටින ලං වෙනකොට. ඉතින් කොහෙට යන්න පාර කපා ගන්නවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔය සිවුරු මහාන කට්ටියත් එහෙමයි. හරියට කරන මිනිස්සු ඇති. එක්කෙනෙක් දෙන්නෙක් ඇති. ඒගොල්ලෝ ගැන නෙවෙයි මම මේ කියන්නේ. හැබැයි බහුතරයක් ඉන්නේ අර වගේ කට්ටිය. මිනිස්සුන්ව මුලා කරන්නේ මහා පාපයක් ඒක. යන වටිනාකම ගත්තට ගැටලුවක් නැහැ. රුපියල් 1000ට සිවුරක් මහන්න බෑ උපාසකම්මා. සිවුරක් මහන්න යම්කිසි මුදලක් යනවා. ඒ යන මුදල ගත්තට ගැටලුවක් නැහැ ලාභයකුත් තියාගෙන. අර කළු කඩ මුදලාල්ලා වගේ නේ. දැන් ගොඩක් එහෙමනේ වෙන්නේ නේ. රුපියල් 50000 ඉන්ජෙක්ෂන් එක ලක්ෂ 2කමාරට දීලාලු. අපිට දැන් ඔය අහන්න ලැබෙන්නේ ටීවී එක දැම්මම. අටපිරිකරත් ඒ වගේ. අටපිරිකර හදන්න යන්නේ රුපියල් 2000යි නැත්තම් 3000යි. ඒක විකුණනවා 25000යි 15000යි කියලා. හැබැයි කරන කලට පව් මිහිරිය ඒ නිසා ඒවා බලාපොරොත්තුෙන් ඉන්න වෙනවා. Tamanට නැත්තම් දරුවන්ට හරි ගෙවන්න වෙනවා. ඒක තමයි සසර. එහෙම වෙන්නේ නැත්තම් බුදුදහම බොරු වෙනවා. නේ? ඒ නිසා ඒවා කරන කට්ටිය හොඳට Taman හිතන්න ඕනේ දැන් මිනිස්සුන්ව රවට්ටලා මිනිස්සුන්ගේ අනුකම්පාව දිනාගෙන මිනිස්සුන්ට බොරු කියලා අර සිවුර මෙච්චරයි මේ සිවුර මෙච්චරයි මේ අටපිරිකර මෙච්චරයි කියලා විකුණන මුදලාල්ලාට මම කියන්නේ ඒගොල්ලොන්ට ටිකට් එක ලැබෙනකොට යම රජුරෝ අහනකොට උත්තර නැති වෙනවා. අනේ මම මේ සිවුර මෙහෙම වික්කේ දරුවා ඉස්කෝලේ යවන්න අම්මා ලෙඩ වෙලා හිටියා එහෙම නැත්නම් ගෙදර හදාගන්න උඩ තට්ටුව හදාගන්න උළු අහු ජනෙල් ටික තියාගන්න ඕවා කියන්න හම්බෙන්නේ නැහැ. අරහෙ ගිහිල්ලා අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් කරන හැම දෙයකටම මේ සොහොනෙන් එහාට ගියපුවාම මරුණට පස්සේ සම්පූර්ණ වගකීම තමන්ට. දරුවෝ හින්දා කරාට දරුවෝ එන්නේ නැහැ විපාක දෙනකොට. අම්මා තාත්තා වෙනුවෙන් කරාට අම්මා තාත්තා එන්නේ නැහැ විපාක දෙනකොට. ඒ හින්දා තමන් කරන දේ අවබෝධයෙන් තමන් කරන්න ඕනේ. ඒ නිසා ඔය වගේ මුලා කරන දේවල් කරලා සතර අපායවත් නිරේට වැටෙන්න ගිහිල්ලා. ඉතින් ඒ නිසා මිනිස්සු මුලා කරලා සල්ලි ගන්නවා කියලා කියන්නේ විශේෂයෙන්ම මිනිස්සු මහා ශ්‍රද්ධාවෙන් පූජා කරන දේවල්. ඉතින් දැන් අර මේ උපාසක මහත්තයා කිව්වා දහස්කට සිවුරක් පූජා කරනවා කියලා. ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් අපි කරන්නේ ඕවා. හැබැයි ඕවා මහා ගණන් ඕවා. මේවට මිල කරන්න බැරි ගණන් කියනවා. මේ වෙලෙන්ද මේවට මිල හදලා තියෙන්නේ. සමහර සිවුරු ලක්ෂයයි 2යි 3යි. ඒකයි. ඉතින් ඒවා වෙළඳපළක් හදලා තියෙන්නේ. සම්පූර්ණ වාණිජකරණය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිත් මේවට මුලා වෙලා ගියොත් ඒගොල්ලොන්ගේ ව්‍යාපාරයක් දියුණු වෙනවා අපි මුලා වෙනවා. නේ? ඒව වෙලාවට ලැබෙයි. හැබැයි දැන් මේ දවස්වල පේනව නේද ditta ධම්ම වේදනීය කියන එකේ තේරුම? කරපු කට්ටියට දැන් හම්බෙනව නේද? එක එක්කෙනාට. අපි හිතුවද? අපි නෙවෙයි කරපු කට්ටියවත් හිතුවේ නැහැ. ලැබෙයි කියලා. නේ? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන් කරොත් තමන්ට ඒවට විපාක විඳින්න වෙනවා. ඒක ditta ධම්ම වේදනීයද උපපච්ච වේදනීයද නැත්තම් රහත් වෙලා හරි ඒකට විපාක විඳින්න වෙනවා. ඒ නිසා පව් කරනකොට අකුසල් කරනකොට මුලා කරනකොට මිනිස්සුන් විශේෂයෙන්ම ඔය වගේ ඔය අටපිරිකර වෙළඳාමේදී මිනිස්සුන්ව මුලා කරනකොට හොඳට කල්පනා කරන්න ඕනේ අද මේ ගන්න රුපියල් 7 වලින් එදාට ඕවා බේර ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකත් විශේෂයෙන්ම මතක් කරේ මම මේ කාලේ මිනිස්සු ගොඩාක් මුලා කරනවා.